අපි අද කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ 10 ශ්‍රේණියේ 4 වෙනි පාඩම ආරාමයේ නිර්මාණය පිළිබඳව. ටික දවසක් වීඩියෝ එකක් දාන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. අපට සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කරන්නට සහභාගී වුණ නිසා ඒ නිසා ටික කලක් ගියා මේ වීඩියෝ හරි ගස්ස ගන්න. හොඳයි එhmenan අපි අද ආරාමයේ නිර්මාණය පාඩම සහ ඒ පාඩම ඉතා සැකෙවින් හැඳින්වීමක් කරන්න. ඊට පස්සේ අපි අවබෝධය සහ ලිඛිත අභ්‍යාසවලට යමු. ආරාමයේ නිර්මාණය කියන පාඩමෙන් කියවෙන්නේ පුතේ මෙරට බුදුදහම මගින් සැකසුණු සංස්කෘතිය සාරධර්ම වලින් ඉටුවුණු මහාර්ග කාර්යභාරය. ඒ වගේම ධර්මය, භාෂාව, කලා ශිල්ප සහ ඒ සියල්ල එක් වෙලා ජීවිතේ බබලවනවා. ඒ බබලෝ ජීවිතය දේශීය සංස්කෘතියේ සංකේතයක් ලෙස නිර්මාණය වෙලා විකාශනය වෙච්ච ආකාරය තමයි ආරාමයේ නිර්මාණය පාඩමින් කියවෙන්නේ. මහාචාර්ය වල්පොල රාහුල හිමිගේ ලක්දිව බුදුසසුනේ ඉතිහාසය කියන කෘතියෙන් උපුටාගත්ත කොටසක් තමයි ඔබට පාඩම විදිහට නියම වෙලා තියෙන්නේ. මුල් කාලයේ බුදුදහම රජයේ සහ රටවැසියන්ගේ ආගම බවට පත් වුණාට පස්සේ භික්ෂූන්ට ජනාවාස වලින් දුර පිහිටි ගල් ගුහා සහ පන්සල් ආශ්‍රමවල වාසය කරන්නට අපහසු වුණා. ඒ නිසා ගිහි පැවිදි ආශ්‍රය පහසු කරවා ගැනීම සඳහා ශාස්ත්‍රීය නගර සහ සරුසාර ගම් අසල ආරාම බිහි වුණා. ලංකාවේ පළමු ආරාමය අනුරාධපුර මහමෙවුනා උයනේ දේවානම්පියතිස්ස රජු කළ තිස්සාරාමය. පසුව මහා විහාරය බවට පත්වන්නේ මෙන්න මේ තිස්සාරාමය. මුලදී කාල ප්‍රාසාද නම් මැටි ගෙයක් පමණයි තිබුණේ. පසුව රජු සහ ඇමතිවරුන් මහමෙවුනා උයනේ තවත් ගෙවල් කීපයක් හැදුවා. චෛත්‍ය ලංකාවේ ආරාමයක් බවට පත්වෙන්නේ ථූපාරාමය කරවීමෙන් පස්සේ. බෝධිය එහිම තවත් අංගයක් බවට පත්වෙනවා. බෝධිය එහිම තවත් අංගයක් බවට පත්වෙන්නේ ජයශ්‍රීමා බෝධීන් වහන්සේ මහමෙවුනා උයනේ රෝපණය කිරීමත් සමග. මේ සිද්ධි දෙකම දෙවන පෑතිස් රජ දවස තමයි සිද්ධ වෙන්නේ. පසුව බොහෝ ආරාම බිහි වුණා. ක්‍රිස්තුපූර්ව දෙවන ශතවර්ෂයේ දුටුගැමුණු රජ දවස ප්‍රාසාද ගණනාවකින් යුතු මහා විහාරය ඉදි වුණා. අභයගිරිය ක්‍රිස්තුපූර්ව පළවන ශතවර්ෂයේ, ජේතවනය ක්‍රිස්තු වර්ෂ 4 වන ශතවර්ෂයේහි ඉදි කෙරෙනවා. සංඝාවාසවලට ආරාම එහෙම නැත්නම් විහාර කියන නම් භාවිත වූ බව මූලාශ්‍රවල සඳහන් වෙනවා. විහාරයක අත්‍යවශ්‍යම අංග වුණේ චෛත්‍ය, ලැබුම්ගය සහ ධර්මදේශනා කිරීම බව සඳහන් වෙනවා. ආරාමයක දොරටුව අසල පැන්මඩිය නම් ගොඩනැගිල්ලක් නිර්මාණය කරලා තියෙනවා. මේ පැන්මඩියෙන් කෙරෙන්නේ සිද්ධාස්ථානයට පිවිසෙන්නට පෙර වන්දනාකරුවන්ට අත්පාසය දීම, මල් වලට පැන් ඉසීමට, ඒ වගේම බීමට වගේ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා තමයි මේ පැන් මඩියේ තියෙන පැන් භාවිතා කරන්නේ. සමහර ස්ථානවල මේ පැන් මඩිය තරමක් විශාල දෙමහල් ගොඩනැගිල්ලක් විදිහට දක්නට ලැබෙනවා. බැහැරින් පැමිණෙන වන්දනා නඩවලට වන්දනා කිරීම සඳහා එන ජනයාට මුහුණකට සේදීමට, අත්පා සෝදා ගැනීමට සහ පිරිසිදු වෙලා ඇඳුම් ඇඳ ගැනීමට හැකිවන පරිදි තමයි මේ ඉඩකඩ වෙන් වෙලා තියෙන්නේ. උදාහරණයක් තමයි ජේතවනාරාමේ පැන් මඩිය. ඒක තරමක් විශාල ගොඩනැගිල්ලක් විදිහට තමයි ඉදි කරලා තියෙන්නේ. අනුරාධපුර දාගැබ්වල මළුවට ඇතුළු වන දොරටුවෙහි පියගැට පෙළ අසල කොරහක හැඩයගත් ගල් කුට්ටි හමු වෙලා තියෙනවා. මේවා පාදෝනි ලෙස නම් කරලා තියෙනවා. පන්කුලිය ආරාමේ ගල් කොරහක හමු වූ ලිපියක ඒ නම සඳහන් වෙනවා. තිරේ දිස්වන රූපරාම වලින් මේක දැක ගන්න පුළුවන්. කල්යාණවතී බිසවගේ රුවන්වැලි සෑ ලිපියේ පාදෙනි නමින් මේක සඳහන් වෙනවා. මේ බව සඳහන් වෙනවා. ථූපාරාම දාගැබ් අසල මෙවන් කැඩී ගිය පාදෝනි දැක ගන්න පුළුවන්. ඔබට එබඳු එකක් තිරේ දිස් වෙනවා. ඒ වගේම පන්කුලිය ගල් කොරහ ඔබට තිරේ දිස් වෙනවා. පන්කුලිය ගල් කොරහත් මම මේක ඇතුළත් කරලා තියෙනවා. ඒවා බලන්න. ඔබේ පොතේ සඳහන් වෙන රූප ටිකක් තමයි මම අරගත්තේ මෙතෙන්ද. ඒ දේවල් නැවත නැවත අධ්‍යයනය කරන්න. තව ඓතිහාසික මේ වගේ සිද්ධාස්ථානවල මේ වගේ ආරාම පිළිබඳ තොරතුරු හොයලා බලලා දැනුවත් වෙන්න. ආරාම භූමියක ප්‍රධාන පූජ්‍ය වස්තුව වෙන්නේ බුදුන් වහන්සේගේ ධාතුන් තැන්පත් කරලා නිර්මාණය කරලා තියෙන සෑය. එහෙම නැත්නම් චෛත්‍යය. උදාහරණයක් තමයි රුවන්වැලි මහා සෑය. ථූපාරාමයේ වෙනි චෛත්‍යය. රුවන්වැලි මහා සෑය වැනි ප්‍රධාන දාගැබ් වටා මළුවක් තියෙනවා. ඒකට අපි කියනවා පිට මළුව, වාලුකාංගන, වැලි මළුව යන නම් වලින් ව්‍යවහාර කරනවා මේ සෑය වටා තියෙන මළුවට. වැලිමලුව වටා නිර්මාණය කරලා තියෙන පවුර හත්තිපාකාර. එහෙම නැත්නම් ඇතුන්ගේ රූප වලින් යුත් පවුරක් ඉදි කරලා තියෙනවා. ඒකට තමයි හත්තිපාකාර කියලා කියන්නේ.
මේ පවුරට ඉහළින් ඇතුළු මළුව ඉදි කරලා තියෙනවා. අද දවසේ වුවද මේ ඇතුළු මළුව අනුරාධපුර රුවන්වැලි සෑයේ දක්නට ලැබෙනවා. ඒක තනා තියෙන්නේ ගල් ලෑලි අතුරලා. ඒ වගේම තමයි චෛත්‍ය නිර්මාණය කරන විධි කීපයක් තියෙනවා. බුබ්බුලාකාර, අම්ලාකාර, ධාන්‍යාකාර, ඝණ්ඨාකාර, ඝටාකාර ආදී වශයෙන්. මේ සියලු ආකාර චෛත්‍ය වේදිකා භූමි හෙවත් තුප්පාදාන නම් පේසා වලලු මත තමයි ඉදි කරලා තියෙන්නේ. ඉහළම පේසාව සහ මැද පේසාව මල් පිදීමට භාවිතා කරලා තියෙනවා. එම පේසාව කුච්ච වේදිකා නමින් හඳුන්වනවා. පහළම පේසාවෙහි සෑය වටේ එකම පරතරයකට කොටන ලද පාද පීඨිකා නම් අඩිසලකුණු දහසක් සකසලා තියෙනවා. ඒ වන්දනාකරුවන් සෑය පැදකුණු කරලා අවසානයේ මල් පුදා පසඟ පිහිටුවා වැඳිය යුතු තැන් විදිහට තමයි ඒක සකස් කරලා තියෙන්නේ. ඒ වගේම මේ සෑය වටා සෑ ගෙයක් තිබුණු බවට ඓතිහාසික සාධක තියෙනවා. ගල් කණු මත ගොඩනැගුණු මේ සෑගෙය සෑයේ ආරක්ෂාවට තනන ලද්දක්. ඇතුළෙහි විසිතුරු සිතුවම් එවැගේම මල් පිදීමට ආසන තිබුණු බවට පුරාවිද්‍යාත්මක සාධක හමු වෙලා තියෙනවා. මේ සෑගෙවල් ඉදි කළේ ථූපාරාමයේ වැනි කුඩා දාගැබ් වලට. රුවන්වැලි මහා සෑය, ජේතවනාරාමය, අභයගිරිය වැනි විශාල චෛත්‍යවලට එබඳු සෑගෙවල් පැවති බවට සඳහනක් නැහැ. වන්දනාකරුවන්ට අවුවට වැස්සට ආවරණයක් ලෙස සෑයට රැකවරණයක් ලෙස මේ චේතියකර එහෙම නැත්නම් සෑගෙවල් ඉදි කරලා තියෙනවා. අතිශය විශිෂ්ට ඉංජිනේරු තාක්ෂණය අතීත ලංකාවේ පැවති බවට මේවායින් පිළිබිඹු වෙනවා. දෙවන අග්‍රබෝධි රජ සමයේ ථූපාරාමයේ කරවන ලද සිත්තම් වලින් සෑය සිත්තම් වලින් අලංකාර කරන ලද බවට ඓතිහාසික තොරතුරු මූලාශ්‍රවල සඳහන් වෙනවා. චෛත්‍ය හැරුණු විට ඊළඟට ප්‍රදාන වුණේ බෝධිය. ආරාමයක බෝධියට ලැබෙන්නේ බුදුන් වහන්සේගේ ශාරීරික ධාතුන්ට ලැබෙන ගෞරවයට පමණක් දෙවැනි තැනක්. බෝගසක අත්තක් කපන්නට ලැබුණේ ධාතුන් නිදන් කළ චෛත්‍යයට එහෙම නැත්නම් ප්‍රතිමාවට ආසනගරයට බාධාවක් වූ විටක පමණයි. සහ දුම්මලාදිය වෑස්සෙන අවස්ථාවක අත්තක වසන කුරුල්ලෙක් සෑය මත වසුරු හෙළුවොත් එබඳු අවස්ථාවක අත්තක් කපන්නට අවසර ලැබුණා. බෝමළුවක හතර දිසාවේ තොරන් සහ බෝධිය වටා වේදියක් ගල් මළුවක් ඉදි කරන්නේ වන්දනාකරුවන්ට වන්දනා කිරීමේ පහසුව සඳහා. බෝධියට කිට්ටුවෙන් බෝධිගරය ඉදි කෙරෙනවා. ජයශ්‍රීමා බෝධිය ඊට නිදසුනක් ලෙස දක්වන්න පුළුවන්. වන්දනාකරුවන්ගේ ආරක්ෂාවද එයින් සැලසෙනවා. මීළඟට වැදගත් වන්නේ බුදු පිළිම තැන්පත් කර තිබූ පටිමාගරය. එහෙම නැත්නම් පිළිමගය. මේ පිළිමගේ ලංකාවේ ආරාමයක අංගයක් වුණේ කවර කාලයකද කියලා නිශ්චිතව කියන්නට නැහැ. මහා විහාරය සඳහා මිහිඳු හිමියන් සැපයූ සැලැස්මේ මහා ථූපය සහ මහා බෝධිය පිහිටුවීමට තැනක් නියම කළ නමුත් පිළිමගයකට තැනක් නියමුනේ නැහැ. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ අශෝක රාජ්‍ය කාලයේ බුදු පිළිම පැවති බවක් සඳහන් වෙන්නේ නැහැ. සාංචි භාරුත් කැටයම් අතර බුදු පිළිම දක්නට නැහැ. බුදුන් වහන්සේ නිරූපණය කළේ සිරිපා සටහනකින් හෝ චක්‍රයක් හෝ සේසතකින් යට සෙවන වුණු ආසනයක් වැනි සංකේතයකින්. එසේත් නැත්නම් බෝධි වෘක්ෂයකින් නිරූපණය වුණා. උදාහරණයක් තමයි භාරුත් කැටයම්හි අජාසත් රජු සිරිපා සටහන ඉදිරියේ දන ගසාගෙන සිටින ආකාරය දැක්වෙන කැටයම. දඹදිව වැසියන් බුදු පිළිම සෑදීම එවැගේම වන්දනා කිරීම සිදු කළේ අශෝක රජ සමයෙන් පසුව බව එයින් පැහැදිලි වෙනවා. එතකොට පුතේ මෙන්න මේ කරුණ තමයි මේ පාඩමේ විශේෂ කරුණ වෙන්නේ. මේ පාඩම නැවත වතාවක් ඔබ අවබෝධයෙන් යුතුව කියවලා අවබෝධය සහ ලිඛිත අභ්‍යාසවලට පිළිතුරු සපයන්න. අපි අවබෝධය සහ ලිඛිත අභ්‍යාසවලට යමු. අවබෝධය කොටසේ අහන පළවෙනි ප්‍රශ්නය තමයි සස්ත්‍රීක නගර හා සරුසාර ගම් අසල ආරාම ඉදිවීමට තුඩුදුන් හේතුව කුමක්ද? හේතුව තමයි ජනාවාස වලින් දුරස්ත වෙලා ඔබ ලියනකොට ලිඛිත භාෂාවෙන් ලියන්න. ජනාවාස වලින් දුරස්තව පර්වත මුදුන් වල සහ වනාන්තරවල පාළු ගල් ගුහාවල සහ පන්සල්වල වාසය කිරීම නිසා සිව්පසය ලබා දීම අසීරු වීම. අවවාද අනුශාසනාදී කටයුතු අතපසු වීම. නොකඩවා ගිහි පැවිදි ආශ්‍රය පවත්වා ගැනීම සඳහා මෙන්න මේ කියන ආරාම මේ ගම් අසල ඉදිකර තිබෙනවා. එකට පිළිතුර වෙන්නේ ඒක. ඔබ ලිඛිත භාෂාවෙන් ඒක ලියා ගන්න.
ප්‍රශ්නාංක 2 සිද්ධීන් දෙකම ඌයේ දේවානම්පියතිස්ස සමයේදීය. මේ ප්‍රකාශයේ දැක්වෙන සිදුවීම් දෙක සඳහන් කරන්න කියලා කියනවා. ඒ සිදුවීම් දෙක තමයි චෛත්‍ය ලංකාවේ ආරාමයක අංගයක් බවට පත්වීම, දෙක ශ්‍රී මහා බෝධි ශාඛාව මහමෙවුනා උයනෙහි රෝපණය කිරීම. ඒ කාරණා දෙක තමයි දෙවෙනි ප්‍රශ්නට පිළිතුර වෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නය. සිව්දිගින් පැමිණෙන භික්ෂූන් සඳහා කරවන ලද විහාරයකට අත්‍යවශ්‍ය අංග 3 නම් කරන්න. පිළිතුර අත්‍යවශ්‍ය අංග 3 චෛත්‍ය, ලැබුම්ගෙය, ධර්මශාලා. ප්‍රශ්නාංක 4 පැන්මඩිය, පාදෙනිය යන නම් වලින් හඳුන්වනු ලබන ආරාම අංග දෙකෙහි කාර්යභාරය දක්වන්න. පැන්මඩියෙන් කෙරෙන කාර්යභාරය තමයි පැන් කලයේ තැබීමෙන් අත්පා දෝවණය කිරීම, මල්වට්ටියට පැන් නිසීම, වන්දනාමාන කරන්න යන සදහැවතුන් රැගෙන යන මල්වට්ටියට පැන් නිහින්න පුළුවන්. බීමට හා දුර බැහැරින් එන වන්දනා නඩවලට මුහුණකට අත්පා සේදීමට, එවැගේම පිරිසිදු ඇඳුම් ඇඳ ගැනීම සඳහා පිරිසිදු වීම සඳහා මේ පැන් මඩිය කියන එක පාවිච්චි කළා. පැන් මැඩිය කියන එක පාවිච්චි කළා. පැන් කල තැබීම. හොඳයි, ඒකේ අහනවා අනිත් ප්‍රශ්නය පාදෙනිය. පාදෝනි කියන අර්ථයත් මේකේ තියෙනවා. පාදෝනි කියන අර්ථයත් මෙහි අන්තර්ගත වෙනවා. කොරහක හැඩයගත් වල ගැසුණු ගල් කුට්ටියක සාධන ලද්දක් තමයි මේ පාදෙනිය කියලා කියන්නේ. පාදෙනිය කියලා කියන්නේ අපි පාදෝනි කියලා කියන පාදෝවණය කරන නිසා පාදෝනි කියන අර්ථය ලැබෙනවා එකට. එතකොට මේ කොරහක හැඩයගත් වල ගැසුණු ගල් කුට්ටියක සාධන ලද්දක් තමයි පාදෝනි කියලා කියන්නේ. පාදෝවණය සඳහා සකස් කර තිබුණු විශේෂ අංගයක් අපේ සිද්ධස්ථාන ඉදිරිපිට. හොඳයි, 5 වෙනි ප්‍රශ්නය. බෝගසක අත්තක් කැපීමට අවසර ලැබුණේ කවර අවස්ථාවන්හිද? බෝගසක අත්තක් කැපීමට අවසර ලැබුණේ කවර අවස්ථාවන්හිද? පිළිතුර තමයි, ඒකට ලියන්න පුළුවන් ඔබට මෙන්න මේ වගේ කාරණා ගණනාවක් තියෙනවා. 1. එම බෝ අත්තෙන් සම්බුද්ධ ධාතුන් නිධන් කර ඇති චෛත්‍යයකට හෝ ප්‍රතිමාවකට හෝ ආසන ඝරයකට හෝ බාධාවක් වූ විට බෝගසක අත්තක් කැපීමට අවසර ලැබුණා. ගස සුවසේ වැඩීමට පිළියමක් වශයෙන් බෝගසක අත්තක් කපන්න පුළුවන් අවසර ලැබුණා. එවැගේම දිරු දුම්මලකාරී වැස්සෙන අත්තක් කැපීම, ඒ වගේ අවස්ථාවකදී බෝගසේ අත්තක් කපන්න අවසර තිබුණා. ඊළඟට අත්තක වසන කුරුල්ලන් සෑය මත වසුරු හෙළතොත් බෝගසක අත්තක් කපන්න අවසර ලැබුණා. හොඳයි, අපි යමු ලිඛිත අභ්‍යාසවලට. ලිඛිත අභ්‍යාසවල දැක්වෙන පළවෙනි ප්‍රශ්නය. පහත දැක්වෙන වචන සඳහා යෙදෙන සිංහල වචන පාඩමෙන් උපුටා ලියන්න. 1. වාලුකාංගන, වැලි මළුව කියලා කියනවා. බෝධිගර, බෝධිය සඳහා බෝධිය ආරක්ෂාවට ඉදිකරන ලද ගෙය. හත්තිපාකාර, ඇත් පවුර. පටිමාගර, පිළිම ගෙය. පිළිමේ ආරක්ෂාව සඳහා ඉදිකරන ලද ගෙය. පුප්පාදාන කියලා කිව්වේ වේදිකා භූමි. චේතියගර, සෑගෙය. චෛත්‍ය ආරක්ෂාව සඳහා ඉදිකරන ලද ගෙය. අජාත සස්ත්‍රු, අජාසත්. සේතච්ඡත්‍රය, සුදු කුඩය. හොඳයි, ඒ ටික ලියාගන්න පළවෙනි ප්‍රශ්නයේ වචනවල අර්ථවලට. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය. මුලින් දී ඇති පදයට සමානාර්ථයක් නොදෙන වචනය තෝරන්න. මිදුල, මළුව කියනවා මිදුලට, මාලකය අංගනය කියලා කියනවා. එලිමහන කියලා අපි කියන්නේ නැහැ මිදුලට. ඊළඟට ගෘහය, ගෙය කියනවා, ඝරය කියනවා, නිවාසය කියනවා. මාලිගාව කියන්නේ ගෘහයට. ස්තූපය, චෛත්‍ය කියලා කියනවා, දාගැබ කියනවා, සෑය කියලා කියනවා. නමුත් ආරාමය කියලා අපි කියන්නේ නැහැ. ඒකේ වැරදි වචනේ ආරාමය. ප්‍රාකාරය, පෞර කියනවා, කොටුව කියනවා, තාප්පය කියනවා. පරික්ෂේපය කියලා කියන්නේ නැහැ. ඒක තමයි එතන සමානාර්ථයක් නොදෙන වචනය. කන්ද, ගිර කියනවා, පව්ව කියනවා, පර්වතය කියනවා. උච්චය කියලා කියන්නේ නැහැ. ඒක තමයි සමානාර්ථයක් නොදෙන වචනය. හොඳයි, 3 වෙනි ප්‍රශ්නයේ ලිඛිත අභ්‍යාසවල පහත දැක්වෙන පද සඳහා විරුද්ධාර්ථවත් පදයේ බැගින් ලියන්න. විවේකී, අවිවේකී. සාමාන්‍යයෙන්, විශේෂයෙන්. ආගන්තුක, නේවාසික. ශස්ත්‍රීක, නිශ්‍රීක. ආශ්‍රය, අනාශ්‍රය. ඇතුළත,
පිටත පෑලදිග අවරදිග ජනශූන්‍ය ජනාධික එහෙම නැත්නම් ජනාකීර්ණ කියලා කියන්න පුළුවන්. හොඳයි ওই විදිහට තමයි අවබෝධය සහ ලිඛිත අභ්‍යාස සඳහා පිළිතුරු සැකසෙන්නේ. ඔබ මේවා මේ කතා කරපු සියලු පිළිතුරු නිවැරදිව ඉතා නිවැරදිව නැවත වතාවක් අහලා ඉතා නිවැරදිව ඔබේ අභ්‍යාස පොතේ සටහන් කරගන්න. ඒ වගේම මේ කියන සිද්ධාස්ථාන පිළිබඳව නැවත නැවතත් හොයන්න පෙළඹෙන්න.